ඉතින් අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා කොහොමද AI වලින් කොහොමද 3D movie එකක් කොහොමද හදාගන්නේ කියන එක. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මේ වගේ 3D animation cartoon එකක් කොහොමද හදන්නේ කියලා. ඉතින් මේක ගොඩක් ඔයාලා දැනගත්තොත් ගොඩක් useful දෙයක්. මොකද පොඩි ළමයිට මේ වගේ funny videos හදලා YouTube එකේ මේ විදිහට YouTube channel එකක් හදලා ඔයාලට හොඳ revenue එකක් ගන්න පුළුවන්. ඉතින් මේක video series එකක්. මට මේක එක වීඩියෝ එකකින් විතර ඔයාලට කියලා දෙන්න බෑ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ කොහොමද AI වෙබ්සයිට් එක මෙන්න අද මේ කතා කරන වෙබ්සයිට් එක use කරලා basically කොහොමද වීඩියෝ එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් කොහොමද ටිකක් high end වීඩියෝ එකක් දැන් ඔයාලට තිරේ දිස්සෙනා වගේ high end වීඩියෝ එකක් කොහොමද හදාගන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් අද පොඩ්ඩක් මේ වෙබ්සයිට් එක ගැන basically idea එකක් අරගෙන basic 3D animation වීඩියෝ එකක් අපි හදාගමු. එහෙනම් වැඩි කතාවක් ඕනේ අපි යමු අපේ වීඩියෝ එකට. මේ වීඩියෝ සීරීස් එකත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න. ඔයාලට ගොඩක්ම useful වෙයි කියලා හිතනවා මේ වීඩියෝ සීරීස් එක. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හොඳයි ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම එන්න ඔයාලගේ Google browser එකට. browser එකට ඇවිල්ලා ඔයාලා search කරන්න InVideo AI කියලා. ඉතින් InVideo AI කියලා search කරාට පස්සේ ඔයාලගේ search bar එකේ මෙන්න මේ වගේ search result එකක් එනවා. ඉතින් ඔයාලා පළවෙනි link එක click කරලා InVideo AI website එකට මෙන්න මේ විදිහට log වෙන්න. ඊට පස්සේ log වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන try InVideo AI කියලා බටන් එකක් තියෙනවා. ඔයාලා ඒක press කරන්න. press කරාට පස්සේ ඔයාලා මේ website එකේ register වෙන්න වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් බොහොමත්ම ලේසියෙන් ඔයාගේ email එකක් තෝරලා join with Google කියන බටන් එක click කරලා බොහොමත්ම ලේසියෙන් ඔයාගේ email එක select කරලා මේකේ register වෙන්න. ඉතින් මම මේ විදිහට මගේ Google account එක තෝරලා මම මේ විදිහට register වෙනවා. ඉතින් ඔයා email එකත් select කරාට පස්සේ ඔයාගේ නමයි workplace name එකකුයි අහනවා. ඉතින් ඔයාලට කැමති නමකුයි workplace name එකකුයි දෙන්න. ඊට පස්සේ අහනවා එයාලා මේ වෙබ්සයිට් එක ගැන කොහොමද දැනගත්තේ කියලා. ඉතින් ඔයාලා මෙතනින් කැමති දේ select කරන්න. ඊට පස්සේ කරගන්නවා. ඊට පස්සේ ඔයාගේ birthday year එක අහනවා. ඉතින් මම මෙතෙන්දී birthday year එකක් දෙනවා. ඒ වගේම ඊට පස්සේ අපෙන් අහනවා ඊට පස්සේ redirect වෙන්නේ කෙලින්ම මේ InVideo AI කියන වෙබ්සයිට් එකට. දැන් අපි මෙතෙට අපි දැන් හදාගන්න ඕන වීඩියෝ එකේ prompt එකක් දෙන්න ඕන. ඒ කියන්නේ අපි හදාගන්න වීඩියෝ එක ගැන පොඩි description එකක් දෙන්න ඕන. උදාහරණයක් වශයෙන් කිව්වොත් මම දැන් පූසෙක්ගේ බල්ලෙක්ගේ කතා කරන වීඩියෝ එකක් හදන්න යනවා. ඉතින් මම දැන් ඒ දෙබසුයි ඒ පූසයි බල්ලයි කතා කරන ඒ පරිසරයේ විදියයි ඒ වගේම ඒ දාන්න ඕන background music එකේ හැටි ඒ ඔක්කොම වගේ මේ prompt එකේ include කරලා English වලින් paragraph එකක් මෙයාට දෙන්න ඕන. ඉතින් ඔයාලා වචන 3200ක් use කරන්න පුළුවන්. ඉතින් මම මෙතෙද්දි මේක අපේ basic වීඩියෝ එක හින්දා අපේ පළවෙනි වීඩියෝ එක හින්දා මේ වෙබ්සයිට් එක ගැන කරන මම ChatGPT use කරනවා. මම මෙතෙද්දි කියනවා ChatGPT එකට මට funny වීඩියෝ එකක් දෙන්න සත්තු විතරක් ඉන්න funny වීඩියෝ එකක් දෙන්න. ඉතින් මම මෙතෙට චරිත 3ක් දෙනවා මෙයාට. එකක් තමයි පූස් අම්මා, අනිත් චරිත තමයි පූස් තාත්තා, අනිත් චරිත තමයි පූස් නංගි. ඉතින් මෙන්න මේ චරිත 3 use කරගෙන මට funny script එකක් ලියලා දෙන්න කියලා මම ChatGPT ට කියනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ChatGPT මට මෙන්න මේ වගේ script එකක් ලියලා දුන්නා. ඉතින් මේක ටිකක් දිග script එකක්. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන පහළ තියෙනවා ChatGPT මෙයා රයිට් කරලා ඉවරට පස්සේ copy කියලා බටන් එක ඒක ක්ලික් කරලා මෙන්න මෙතෙට ගිහින් paste කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම command එකයි V එකයි දීලා බොහොමත්ම ලේසියෙන් paste කරගන්නවා. paste කරගෙන මම මෙතන මේ අන්තිම ඡේදය delete කරගන්නවා. ඒක ChatGPT මගෙන් අහපු එකක්. ඉතින් මම දැන් generate video කියන බටන් එක උඩ එකපාරක් click කරගන්නවා. click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ටික වෙලාවක් මේක load වෙනවා. ඔන්න ඊට පස්සේ අපි select කරගන්න ඕන අපේ audience එක. මොකද මේ script එකේ මොන විදිහේ target audience එකක්ද බලන්න කියලා මෙයාලා ඉල්ලනවා. ඉතින් මම මෙතන comedy lovers කියලා දෙනවා. ඊට පස්සේ media place එක මම දෙනවා rapid cutes කියලා. ඊට පස්සේ මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන platform එක විදිහට දෙනවා YouTube. ඊට පස්සේ මම continue දෙනවා. continue දීලා
process with stock media කියන මෙන්න මේ free option එක select කරගන්නවා. select කරාට පස්සේ අපිට continue button එක දෙනවා. මෙයාලා click කරන්න. ඉතින් මම continue කරගන්නවා. continue කරකට පස්සේ ආයිත් පොඩි වෙලාවක් ගන්නවා වීඩියෝ එක හදන්න. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ preview එක load වෙනවා. ඉතින් මේක තමයි මට ආපු වීඩියෝ එක. මට ChatGPT දීලා තියෙන්නේ උදේ ආහාර වේල පිළියෙල කරන එක ගැන සරල දෙබස් තියෙන පොඩ්ඩක් විහිළු පොඩි ඉංග්‍රීසි විහිළු කැල් දෙක තුනක් තියෙන වීඩියෝ ස්ක්‍රිප්ට් එක තමයි මට ChatGPT දීලා තියෙන්නේ. ඉතින් ඒක අනුව ඔයාලට බලා ගන්න පුළුවන් බොහොමත්ම සරල වීඩියෝ එකක් මට මෙයා දැන් හදලා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට 3D animations අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ස්ක්‍රිප්ට් එකේ පොඩි අඩුපාඩු වගේක් තියෙන හින්දා තමයි මෙයා මට මේ natural video ටිකකුත් අතනින් මැදට දාලා දීලා තියෙන්නේ. ඉතින් මං හරියට කොහොමද මගේ 3D character එක ගැන මං ChatGPT ට කියලා හරියට විස්තර කරගත්තේ නැහැ. මං එම ස්ක්‍රිප්ට් එකට ඒක දැම්මෙත් නැහැ. ඒක නිසා තමයි මෙහෙම වුනේ. ඉතින් මං ඊළඟ වීඩියෝ එකේ කොහොමද හරියට prompt එක ගහන්නේ කියන එක ගැන කතා කරනවා. ඉතින් අද මම මේ පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලට කියලා දුන්නේ කොහොමද මේ වෙබ්සයිට් එක මොකද්ද මේ වෙබ්සයිට් එකේ ඔකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද ඒ වගේම කොහොමද මේ වෙබ්සයිට් එක වැඩ කරන්නේ කියන එක ගැන තමයි කතා කරේ. ඉතින් දෙවෙනි වීඩියෝ එකේ මේ වෙබ්සයිට් එක විතරක් නෙමෙයි අපිට කටහඬ ගන්න පුළුවන් තව වෙබ්සයිට් තියෙනවා. ඒ වගේම තව මේකේ funny music background download කරගන්න පුළුවන් වෙබ්සයිට් තියෙනවා. අන්න ඒ වගේ වෙබ්සයිට් කිහිපයක් use කරගෙන කොහොමද මේක ටිකක් ඇඩ්වාන්ස් විදියට high end වීඩියෝ එකක් කොහොමද මේ වෙබ්සයිට් එකෙන් output කරගන්නේ කියන එක ගැන මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. හොඳයි අපි දැන් මේ වීඩියෝ එක free download කරගමු. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන download කියන බටන් එකක් තියෙනවා. ඒක press කරන්න. ඊට කලින් ඔයාලට පුළුවන් මෙතන edit කියන segment එකට ගිහින් ඔයාලට පුළුවන් මෙතන command එක දීලා ඔයාලට මේ වීඩියෝ එකේ edit වෙන්න ඕන කොටස ගැන කියන්න. ඊට පස්සේ මෙයා ආයි ජෙනරේට් කරලා කලින් විදිහටම ඔයාලට ඕන කොටස එඩිට් කරලා දෙනවා. ඉතින් ඒක ගැන කියන්න ඕන. හොඳයි දැන් මම මේක ෆ්‍රී කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියන හැටි අපි දැන් බලමු. මම මෙතන ඩවුන්ලෝඩ් කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. ක්ලික් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන ස්ටොක් වෝටර්මාක් කියන එක මම සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ 720p කියන වීඩියෝ රෙසොලියුෂන් එක සිලෙක්ට් කරගෙන in video AI branding කියන එක normal කියන එකට මම දාගන්නවා. normal කියන එක දාගත්තට පස්සේ අපිට continue බටන් එක පෙන්නනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ එහා පැත්තේ මේක rendering වෙලා අපිට download කරගන්න අවස්ථාව මේ වෙබ්සයිට් එක හදලා දීලා තියෙනවා. ඉතින් මේක 100% free වෙබ්සයිට් එකක් නෙවෙයි. ඒක හින්දා අපිට ගොඩාක් limitation එක තමයි මේ වැඩේ කරන්න තියෙන්නේ. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නම් කොහොමද මේ watermark එහෙම අයින් කරගන්නේ කියලා. ඒවට තව වෙබ්සයිට් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට දාලා අදහසක් දුන්න කොහොමද මේ පොඩි 3D animation එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේක limitation එක අපිට free මේ වෙබ්සයිට් එකෙන් හදාගන්න පුළුවන්. හොඳයි එහෙනම් මං හිතනවා ඔයාලා මේකෙන් සෑහෙන දැනුමක් ලබා ගන්න ඇති කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එක එනකම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකේ අවසානයේදී රැඳී සිටියට. සියලු දෙනාටම සුබ දවසක්.